ආයුබෝවන් හිතට වද දෙන අලුත් දේ අරගෙන ගොවිසතට පස්සේ ගොවියා ගැන වැඩියම හිතන එම් බුද්ධික මං ආව ඔයගොල්ලන්ට පොල් ප්‍රශ්නෙත් එක්ක තියෙන ගැටලුවක් විසඳලා යන්න. කුරුමිනියා රිලවා දෙකටම වඩා වැඩියම මේ වද දෙන්නේ පොල් කඩන එක. ඕගොල්ලෝ ගමෙත් පොල් කඩන එකක් ඉන්නවද වද දෙන්නේ? නෑ. ඔවුන්ගේ පොල් වල ලාභෙන් 75%කටත් වැඩිය පොල් කඩන එකට යනවා. නෑ. සාම්ප්‍රදායික ක්‍රමයට ඔබට ගිහිල්ලා පොල් වගා කරන විදිහ ඉඳන් අද බලමු කොහොමද මගේ දැනුමෙන් මේ පොල් ප්‍රශ්න විසඳන්නේ කියලා. වැඩි කතා නකර අපි යන් පොල් ගහ හදන්නේ කොහොමද කියලා. ඒකට මේ වගේ නැවුම් පොල් ගසක් ඕන වෙනවා. මේකේ බීජය අරගෙන නැවත පොල් ගෙඩියක් හදන්න මම තවන් දාලා ආවේ. ඒ නිසා මේ පොල් අංකුරය අරගෙන අපි නිවැරදිව හදලා බලමු. ගන්න මේ වගේ හොඳ උදැල්ල අරගෙන මෙන්න මේ ආකාරයට කණ්ඩි එක තිරස් අතර වලක් කපා ගන්න. ඒ අරගෙන මෙන්න මේ පොල් ගෙඩිය සිරස් අතර නැතුව තිරස් අතර හදලා බලන්න. මේ ක්‍රමෙන් අලිහානි නෑ. මොකද අලිය එන්න බෑ. කකුල පැටලලා වැටෙන්න පුළුවන් ඉඳලා. අපිට පුළුවන් මේකේ පොල් ගහ වැඩෙන්න මෙන්න මේ ආකාරයට තිරස් පොළොවට සමාන්තරව ගස යනවා. එවිට මේක කොමුඩු කැකිරි වගේ වැල් විදියට තමයි මේක යන්නේ. ඕගොල්ලෝ පුළුවන් මේම කඩන්න පුළුවන් මේම කඩන්නත් පුළුවන්. ඕගොල්ලෝගේ මේ පොල් ප්‍රශ්නෙට විසඳුමක් අරගෙන ආව මම මේ වීඩියෝ එකෙන් දැනුම ගත්තා නම් මේක ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඊගෙන යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා